ආයිබෝවන් ඊතර සවිය අපගේ YouTube නාලිකාවට ඔබ සියලුම තෙරුවන් සරණයි සුබ දවසක් කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරන්තරයෙන් අපිත් එක්ක රැඳී සිටින තමන්ගේ අදහස් ඉදිරිපත් කරන හැමෝටම ආදරයෙන් මතක් කරන් දිගටම රැඳී සිටින්න ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් මේ කතා කරන මාතෘකාවත් විශේෂයෙන් අපිම කාන්තාව සම්බන්ධව. මොකද හැමතැනම කාන්තාව තමයි ගොඩක් තැන්වල අසරණ වෙන්නේ. මොන හරි දෙයකදී ගොඩක් ගැටලු මතුවෙන්නේත් අපේම කාන්තාවම තමයි. හැබැයි එහෙම කෙසේ කොහොම මේ දේවල් සිදු වුණත් අවසානට සමහර කාන්තාවන්ගේ හැසිරීම අනුවත් තමන් විසින්ම ජීවිතේ වරද්දගෙන තියෙන තැන් තමයි ගොඩක් තොරතුරු ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක සමාජයේ දැනුවත් වෙන්න මේ දේවල් වලින් හරි අවබෝධයක් අරගෙන හරි පැත්ත අවබෝධ අරන් හරි දේ සමාජයට සමාජගත කරනකොට ඒකෙන් හරි එක්කෙනෙක් හරි මේක ආදර්ශයට ගන්නවා නම් ඒකත් මේ උත්සාහයේ සාර්ථකත්වයක් කියලා හිතනවා. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට කතා කරන්නේ. මොකද TikTok එකේ බලන යනකොට අපේ සහෝදරියක් ඒ සම්බන්ධව මන අවබෝධයක් දීලා තිනවා. කාන්තාවක් වෙලා කාන්තාව කොහොමද සමාජයේ හැසිරෙන්න ඕන, තමන් ආරක්ෂා වෙන්න කොහොමද කියන එකයි. ඒ වගේම පිරිමි සම්බන්ධව ගොඩක් ඒ අවබෝධයක් දීලා තිනවා. ඉතින් ඒක වැදගත් නිසා මම මේ විදිහට ඔයාලටත් ඒක අවබෝධයක් වෙන්න ඉදිරිපත් කරන්නේ. අනිත් එක කියන්න ඕන දැන උගත් ඉහළ බුද්ධිමත් වල ඉන්න අය කිව්වට වත්පොහසත්කම් වල ඉන්න අය කිව්වට සමහර අය සමාජයේ විකෘති කරලා තියෙන්නේ ඒ මිනිස් තමයි. ආයතනයක් ගත්තත් ඔය මැටි අමුතුරු ගත්තත් බලය නිලය පාවිච්චි කරලා තියෙන්නේ විනාශයටම තමයි. අවස්ථාව විදිහට කාන්තාව කෙනෙක් පාවිච්චි කරනත් තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාරණාවල් මේ විදිහට සමාජගත කරා කියලා ඒ මනුස්සුන්ගේ බුද්ධිමත්කම බලන්න එපා. හැමෝම තමන්ට අත්දැකීමක් තියෙන නිසා තමන් ඒ වගේ මොන හරි අවබෝධයක් තියෙන නිසා තමයි සමාජගත කරන්නේ. ඒක මේ මනුස්සයා කවුද? මේ මනුස්සයා තරාතිරම හොයන්නේ නැතුව මොන හරි සමාජයට දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ දේ අවබෝධයට ගන්න කෙනෙක්වත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මොකද හැම දෙයක්ම ජීවිතේ අපිට දකින්න දේවල් සමාජයේ වෙන දේවල් දැක්කට පස්සේ තව කෙනෙකුට ඒව නොවෙන්න ආරක්ෂාවක් විදිහට අපිට පුළුවන් විදිහට මෙහෙම හරි අපිට පුළුවන් සහයෝගයක් දෙන එක තමයි සමාජයේ කරන්නේ. මොකද අපිට හැමෝටම ළඟින් ඉඳගෙන ආරක්ෂා කරගන්න බෑ. නමුත් අපිට අවබෝධයක් දෙන්න පුළුවන් සමාජයේ මේ විදිහට කරොත් මේ විදිහ වෙනවා. ඒක නිසා ඔයාලගේ ආරක්ෂාව ඔයාලා සපය ගන්න. සමහර තැන්වලදී ඔයාලගේ හැසිරීම නිසාම සමහර තැන්වලින් වරද්දගෙන තියෙනවා. ඒ වරද කරන්න එපා කියන එක තමයි මේකෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම සම්මා සම්බුදු සරණයි. නියාගේ ලස්සනම ආභරණය තමයි පතිවත ආරක්ෂා කරගන්න එක. මං හිතන විදිය හොඳේ. ඒ මොන ආභරණය පැලඳුවත් වැඩක් නැහැ. ගෑණියක් නිර්වස්ත්‍රව සමාජයට මුහුණ දෙනවා නම් හොඳේ. තමන්ගේ වත ආභරණයක් කරගන්න. තමන්ට වෙන අයට ආභරණයක් ආධාරයක් කරන්න යන්න එපා හොඳේ. මේ ඒකනේ අපිට ඉපදුරු මොහොතේම ඇඳුමක් අඳවන්නේ දොස්තර හරි තමන්ගේ අම්මා හරිනේ. පොඩි ළමයෙක්ගේ වුණත් ඒ අවයවයක් දැකලා මෙන්න මෙහෙම හිතක් පහළ වෙන්න ඕන, හිතින්වත් දූෂණය වෙන්න ඕනේ නැහැ කියලා හිතන හින්දා තමයි මේක. නැත්නම් පොඩි ළමයෙක් නේ කවුරු බලන්නද, කවුරු මොනවද හිතන්නද කියලා හිතනවනේ නෑ. බලන එක තාත්තා වුණත් මං කියන්නේ මේ කොටින්ම එන ළමයේගේ තාත්තා වුණත් බලනවා නම් චේතනාව හොඳ නැත්නම් ඒක හිතින් දූෂණය වීමක් තමයි. ඊට පස්සේ බලන එකාට වැරදි කියන්න බෑ. අපි හැදිලා ඉන්න ඕන. අපේ ළමයින්ට ඉරියොතප්ප දෙක කියලා දුන්නා නම් අර සෞඛ්‍ය පාඩම් තියනනේ පොත දැක්කත් හංගනවා අපි ඒ දවස්වල ඉස්කෝලේ යනකොටනේ. ඒ වුණාට ඒව තමයි බලන්න ඕන. මේ දේවල් වුණොත් මෙහෙම තමයි. අවබෝධය හරියට තියෙන දැන මේ තමන්ගේ ඇඟ ආභරණයක් කරගන්න තමන්ම වටිනා දෙයක් කරගන්නවා. වෙන කාටවත් පෙන්නන්න නෑ. තමන්ගේ රූපේ දකින්න ඕන අම්මා, දොස්තර, එතනින් එහාට මං හිතන්නේ මහත්තයා. ළමයි 10ක් වැදුවත් වැඩක් නෑ. ඒ ගෑණි සමාජයට නිර්වස්ත්‍රයි නා. හිතනවනේ අනේ මගේ නිර්වස්ත්‍ර කවුද දැකලා මේ සතුටු වෙන්නේ? මොනවා කරන්නද? තමන්ගේ මිනිස්සයට ඒ නිර්වත් භාවය සාමාන්‍ය දෙයක් වුණාට ඕක බලන් ඉන්න මිනිසුන්ට මහා ලොකු අරුමයක් හොඳේ. ඒ හින්දා එහෙම හිතන්න එපා කවදාවත්. අනේ අපේ ඕවෙන් මොනව කරන්නද මේ බැඳලා ළමයි 10ක් 15ක් ඉන්නවයි කියයි.
බෑ ළමයි 10ක් 15 මං කියන්නේ ළමයි දෙන්න තුන් දෙනා ඉන්න අය කියන්නේ මේ ඉතින් තමන්ගේ වත ආභරණයක් කරගත්තොත් තමයි ලීක් නොවී තියාගන්න පුළුවන්. තමන්ගේ මිනිස්සයා ඉස්සරහා වුණත් ඕන පිරිමියෙක් කැමති ගෑණියක් සංවර වෙනවා නම් හොඳේ. නිදියානේදී මේ තමන් නිර්වස්ත වෙනවා නම් ඒක වෙනයි. ඒක පිරිමිකම තමන්ගේ පෞල් ජීවිතේනේ. එතනින් එහාට පිරිමියා තමන්ගේ මිනිස්සයා පාරකවත් එක්ක යන්න කැමති නැහැ ගෑණි නිර්වස්තයි නම් හොඳේ. අඩ නිර්වත්. නිර්වස්තයි කියන එක නෙවෙයි අඩ නිර්වත්. ඔය ස්කිනර් රැඳගෙන ඔම යන්න එපා. මේ බලන කෙනා හිතින් දූෂණය වුණත් ඒක තමන්ට බවක් දන්නවද? මේ හිතන්න එපා මොකටද බලන්නේ මොකටද උඹලා හිත මේ කලබල කරගන්නේ මොකටද කැත හිතින් බලන්නේ කියලා බයින්න එපා. බුදුහාමුදුරුවන්ට පාලනය කරගන්න හරි අමාරු වුණ දෙයක් තමයි සිත කය වචනය කියන්නේ. සිතට එන සිතුවිලි එන්නේ කය නිසා නම් කය පාලනය කරගත්තා නම් සිතට එන සිතුවිලි ටිකක් පාලනය කරගන්න පුළුවන් හොඳේ. ඒක තමන්ම කරන්න ඕනේ වෙන කෙනෙක් දැන් මං කියන්නේ මේ උදාහරණයක්. වෙන කෙනෙක් නිර්වස්තව යනවා නම් අර කෙනා කොච්චර හිතින් සංවර වෙන්න හැදුවත් බෑ. එතකොට දැනගන්න ඕන අර කය පෙන්නන එක්කෙනා මං සංවර වුණා නම් අනිත් අයගේ සිතුවිලි සංවර වෙයි කියලා. අන්තිමේදී මම බැනුම් අහනවා මේව කතා කරාම මේ ලීක් වුණා කියලා කෑ ගහනවට වඩා හොඳයි තමන්ගේ වත ආභරණයක් කරන් පරිස්සම් කරගන්න. එතකොට කවදා හරි තමන්ගේ පාරේ යන දරුවෙක්ට හරි අක්කනංගිට සහෝදරයෙක්ට හරි ඒක වටිනවා. තමන්ගේ වීඩියෝ එකකින් හරි තවත් මිනිස්සෙගේ ජීවිතයක් ආරක්ෂා කරන්න බල. ওই වීඩියෝ එකක් දැකලා සිතුවිලි පාලනය කරගන්න බැරි එකේ සමහරක් විට මහරෑ ගිහිල්ලා පොඩි එකෙක්ව අතවර කරයි. අනන්ත එහෙම සිදුවීම් වෙලා තියෙනවනේ අර සේයා පොඩි කෙල්ල. ඉතින් ওই වගේ දේවල් වෙන්න හේතුවත් ඕක තමයි. ওই මිනිස්සුන්ට හැංගීම් දැනීම් පාලනය වෙන්නේ නැති මෙන්න මේ වගේ දහජරා මේ ගෑනු රඟන හින්දා. රිදෙයි ඒ වුණාට මට නම් කලය කිල්ල තියෙන මේ මිනිස්සු අපේ ගෑනු අය ගැන හොඳේ. අනිත් එක තමයි කුල කුමරෙක් හොයනවා කියලා ඉස්සර සිංහලෝවාද සූත්‍රයේ කියනනේ. තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ කුල කුමරියට කුල කුමරෙක් හොයා දෙනවා. එතකොට ඒ කුල කුමරයට කියන්නේ කුමර බඹසර රකින්න මේ කුල කුමරෙක් කියලා. මොකද්ද හේතුව? කුමර බඹසර කියන්නේ වෙන ගෑනු එක්ක අනියම් සම්බන්ධතා තියාගන්න නැතුව තමන් තේවෙච්ච පිරිමියෙක්ට තමයි කුමර බඹසර කියන්නේ. ඉතින් එහෙම පිරිමි ඉස්සර ඉන්නවා දැන් නෑ. ඒ ඉස්සර මොන කෙනත් හොයන්නේ ඉස්සර නෙවෙයි දැනුත් හොයන්නේ කුල කුමරියක් විතරයිනේ. ඒ කියන්නේ කුමරිය විතරයි බඹසර රකින්න ඕන. කුමර රකින්න ඕනේ. ඒකට ඉස්සර නම් ඔම බැලුවා මේ මං කියන්නේ ගෑනු වගේම පිරිමි තමන්ගේ පතිවත පිරිමියා නම් බඹසර රකින්න. එතකොට වැරදි වෙනව අඩුයි.